ඇත්තටම නැති වේවා. ගොවියන්ට යහපතක් වේවා. මේ ඉවතුමන්ලාට කිත්තු කෝටියන් දෙවි දේවතා හාමුදුරුවන්ගේ පිහිට අපේ මේ ගොවියෝ වෙනුවෙන් ලැබේවා ලැබේවා ලැබේවා. අපිට පාර වාහනික ප්‍රශ්නයක් නැහැ සර්. පාර වැහුවොත් අපි මරණය වෙනකන් ඉන්නවා. එතකොට අපිට ගොවිතට කරන්න දෙයක් නැහැ කියලා ඇත්තටම පේනවා. නමුත් අපි පාර වැහුවොත් මෙයාලට නියෝග කරොත් අපිට වෙඩි තියන්න කියලා මේගොල්ලොන්ගේ වරදක් නැහැ. අපිට වෙඩි තියලා රිවර්ච් කරන්න වෙනවා. එතකොට මෙතෙක් 100ට එහෙම කරලා තමයි සර් අපි ජීවත් වෙන්නේ. රුපියල් 80ට වී දුන්නම අන්තිමේදී අපි ගිය හුළඟට ගියා. ටැංකි දාලා ඇද්දා ගම් වලට. පාර වැහුවොත් අපි මරණය එනකන් ඉන්නවා සර්. පොඩි ගබඩාවල මේ කිරිල්ලට කවුරුවක් කැමති වෙන්න එපා. සාධාරණ එකක් වෙන්න බෑ. ඒකින්ද සර් එළියේ අලින්ට කඩන්න බැරි තැනක පහසු කල් තියෙන තැනක ටෙන්ට් ගහලා හරි කොහොම හරි මේ ගොවියන්ගේ ඔය හුණ්ඩු වලට මේ අම්පාරේ විදාලා මේක පොඩි ගබඩාවල මේ කිරිල්ලට කවුරුවක් කැමති වෙන්න එපා. තුමාලා විසඳන්නේ මේ විසඳන්නේ නැති හින්දා ලාල් කාන්තයෝ තොපියක් මරාගෙන අපිවත් මැරෙන්න එනවා කොළඹට. තොපි පච් කරේ අපි බය නැහැ. තොගේ තගවලට අපි බයක් නැහැ. ඒකින්ද මේකේ ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමාවත් මේකේ ඉන්න විද්‍යාලය මණ්ඩලයේ මහත්තුරුවත් අපේ දුක දන්නේ. උන්ට දාඩිය කඳුළු වැඩන්නේ. ඒකින්ද මේ ගබඩාවල එළිය හරි වී කිරලා ගොවියන්ගේ වී කිර ගන්න කියන්නේ. එහෙම නැත්තම් අපේ මේ සටන මේ නතර කරන්නේ. මරාගෙන මැරෙන්න හරියනවා. දෙබරු කෑවගේ තොපිට දුවන්න වෙන්නේ, මුහුදට පයින්න වෙන්නේ. යටකලි සම්පිලිත් ඔබේ යටකලි සමුත් ඉරලානේ බූරුවෝ කිව්වේ. හරි සර් කියන්නකෝ විසඳුම. හරි දැන් විද්‍යාලය මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරිතුමාට කතා කරා. තුමා අන්තිමට තුමා පොරොන්දු වුණා මේ පස්සේ විග්‍රහ විස්තර කරාට පස්සේ මේකට තියෙන හොඳ මිස්තුමා ඉදිරියට පිළිගත්ත 4කට මේකේ තියෙන වී ප්‍රමාණය අඩි. ඒකට එතුමා අදිනුට පස්සේ දවස් 3ක් එතුමා ඉල්ලුවේ වාහන හොයාගෙන ඉතනවා. ඒක ප්‍රායෝගිකව ටිකක් ඊට පස්සේ ඒතර මෙතන පහසුවෙන්ම තුමාට මිලදී ගන්න පුළුවන්. මේ තියෙන ප්‍රමාණයට මේ තියෙන ප්‍රමාණයට ගබඩාවකට ගත්තොත් මේ සර් කීයද? එක ගබඩාවකට දෙන්නේ අපේ ඒකේ තියෙන ප්‍රමාණයට. මේ එතකොට සර් අපිට දවස් 3ක් වල දිනේ විතර කියන්නේ. නෑ අද හෙට ඉඳලා දවස් 3ක්. ඒ කියන්නේ අවද දිනේ 4. නෑ. එහෙම කිව්වට හැබැයි දවස් 3ක් ඉන්න සර් බයිරෙන් නැති කාලේ කිරිදෝසෙට. වෙන්න පොඩි කාලේ අම්මත් තමයි කිව්වේ. ඕගොල්ලන්ට වගේ හැමෝම පසු දිනවනේ. දැන් මේ ගබඩාව බාරකෙක් ඉන්නවනේ. ඒ බාරකේ නා දැන් මේ ගන්න තව තුම්කොල දෙනවා. ඒක දන්නවා. අපිට මම ඒක වහන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ වගේ මේ මහත්යයි ඉන්න ඕනේ. ඔක දෙන්න අපි දන්නවා. විශ්වාස කරන්න. හරි නේද? මොකද මේ අද කිව්වට හෙට අඩිද කියන්න බෑනේ බබලෝ. ඒක අවද දිනේ සර්. අපි නායකාරයන්ට අපි සිකුරාදා ගන්න පුළුවන් සර්. අපි නායකාරයන්ට කියන්න ඕනේ. සිකුරාදා